හෙලෝ ගයිස්, මං හිතනවා ඕගොල්ලෝ හොඳින් ඉන්න ඇති කියලා. හැමෝටම හොඳින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ මැලේසියාවේ කෝලාලම්පූර් වලට. අපි නම් ගියේ ක්‍රිස්මස් සීසන් එකේ. ඔයගොල්ලන්ට මේ පේන්නේ පෙට්‍රෝනාස් ට්වින් ටවර් එක. ඉතින් මේ ට්වින් ටවර් එකත් එක්කම පල්ලෙහායින් තියෙන ක්‍රිස්මස් ට්‍රී එක. හරිම ලස්සනයි. මේක රැට ගොඩක් තවත් ලස්සනයි. එතකොට අපි මේ ඇතුලේ ඉන්නේ දැන් KLCC එකේ. KLCC මෝල් එකේ තට්ටු 6ක් එක්කම ෂොප්ස් 300කට වැඩිය තියෙනවා. හරිම ලස්සනයි. මේක සිත් ඇද ගන්නාසුළු විදියට හරිම ලස්සනට සුදු පාට වර්ණ වලින් තමයි ඩෙකරේෂන් කරලා තියෙන්නේ. white and gold mix එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. magical place එකක්. ඉතින් හැම දිනෙකම වගේ මෙතනට ඇවිල්ලා ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. හැම රටකින්ම ගොඩාක් රටවල් වලින් ඇවිල්ලා ඒගොල්ලන් කිසිම හානියක් නොකර මේ ඩෙකරේෂන්ස් වලට කිසිම හානියක් නොකර ඒගොල්ලන්ගේ විනෝදය ගත කරනවා. ඉතින් ඔයාලට පේන්නේ මේ KLCC මෝල් එක ඇතුලේ ක්‍රිස්මස් අසිරිය. හරි, ඔන්න තවත් මැජික් එකක්. මේ තමයි අපි දවල් දැකපු ක්‍රිස්මස් ට්‍රී එක. එයාලා ලස්සනට මේක ලයිට්ස් වලින් ඩෙකරේෂන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන පල්ලෙහා තියෙනවා අයිස් රින්ක් එක. අයිස් රින්ක් එක එදා නම් ක්ලෝස් කරලා තිබුණේ. මොකද එදා පොඩ්ඩක් වැහපු නිසා. ඒත් එක්කම ඊට එහා පැත්තෙන් තියෙන්නේ වෝටර් ෆවුන්ටන් එක. ඒකත් හරිම ලස්සනයි. පෙට්‍රෝනාස් ටවර් එකත් එක්ක ක්‍රිස්මස් ට්‍රී එක, එතකොට වෝටර් ෆවුන්ටන් එක පුදුමාකාර ලස්සනයි. මැලේසියාවල ගොඩක් ෆේමස් තැනක් වෙන මේ පෙට්‍රෝනාස් ට්වින් ටවර් එක ළඟට ගොඩාක් දෙනෙක් එනවා. හැම දෙනෙක්ම ඇවිල්ලා මෙතන ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. හරි, ඉතින් මේ වීඩියෝ එක ඔයාලා හොඳට එන්ජොයි කරා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං ඊටත් එහාට ඔයගලන්ට වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. මැලේසියාවේ ක්‍රිස්මස් බලන්න ආයි මාත් එක්ක එකතු වෙන්න. බයි බයි.